පෝස්ට් එක ක්ලික් කරන්න, වීඩියෝ ක්ලික් කරන්න වගේ ග්‍රැෆික් ඩිසයින් වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් හොඳ software එකක් තියෙනවා. ඉතින් ඒකට Canva පාවිච්චි කරන්න පුළුවන්නේ. ඔව් Canva හොඳයි. ඉතින් මේකේ ගොඩාක් ටෙම්ප්ලේට් උත් අපිට බලා ගන්න පුළුවන්. හැබැයි මේකේ අපිට වැදගත් වෙන ඒ කියන්නේ හිත ඇවිලම යන ටෙම්ප්ලේට්ස් ගොඩක් කියව ප්‍රෝ ඒවා. ඉතින් ඒ අපිට බයි කරන්න සිද්ධ වෙනවා. මොකුත් නැත්නම් අපිට ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් software. ඉතින් අපිට Canva ෆ්‍රී පාවිච්චි කරන්න ක්‍රමයක් දැන්ටමත් තියෙනවනේ. ඉතින් software ගන්න අපිට ක්‍රැක් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒත් මේවා Canva වගේ site එකක්ම ෆ්‍රී පාවිච්චි කරන්නේ. කොහොමද ඒක කරන්නේ? ඉතින් ගොඩක්ට ග්‍රැෆික් ඩිසයින් වැඩ කරන්න බෑ. බැරිකම නෙමෙයි. එයාට මේක ගොඩක් අමාරුයි. ඉතින් ආරම්භකයෙක්ට අනිවාර්යයෙන්ම ටෙම්ප්ලේට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ ටෙම්ප්ලේට්ස් ගොඩක් තියෙන අපි කවුරුත් දන්න සයිට් එක තමයි Canva කියන්නේ. ඉතින් Canva එකට ගියාම මේකේ අපිට ඇහැ යන ලස්සන ඒවා ගොඩක් ඒවා ප්‍රෝ. ඒ වගේම ලස්සන ඒවාත් තියෙන අපිට ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ගොඩක් ඒවා ප්‍රෝ. ඉතින් මේක ගොඩක් අය කාර්යයට ලක් වුණ එක තනක්. ඉතින් ඔයාලට පුළුවන් Canva මෙන්න මේ විදියට සම්පූර්ණයෙන්ම ෆ්‍රී කරගන්න. එහෙනම් වැඩි කතාවක් නැතුව කෙලින්ම වීඩියෝ එකට මම ප්‍රයිස් මුලින්ම ඔයාගේ බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඊට පස්සේ බ්‍රවුසර් එකේ උඩින්ම සර්ච් බාර් එක සර්ච් කරන්න bingotingo.com කියලා. මෙන්න මේ විදියට. ඉතින් මේක පහළට හමුවට දෙන මෙතන how to use Canva කියලා. ඔයා ඒකට එන්න. ඊට පස්සේ ඔයාලට මේක පහළටම මේ count down එකක් යයි. ඉතින් මේක යන්න දීලා ටික වෙලාවක් ඉන්න වෙනවා. විනාඩියක් වගේ වෙලාවක් මෙතන ඉන්න වෙනවා. ඉතින් මම මේ ටික දැන් skip කරන්න. හරි. ඊට පස්සේ මෙතන download කියලා ඔයා ඒකට යන්න. ඉතින් පළවෙනි පාරව මේ වගේ 1xbet වගේ සයිට් එකට යයි. ඔයා දෙවෙනි පාර try කරන්න. දෙවෙනි පාර ආවෙ නැත්නම් තුන්වෙනි පාරත් යන්න. ඒ විදියට. ඉතින් මට දෙවෙනි පාරෙන් ආවා. මම මේක මේ විදිහට close කරගන්නවා. ඊට පස්සේ මේ get here එකට යන්න. කලින් වගේම එක එක විදිහ ad වලට යයි. ඔයා Canva එක එනකම්ම get here එකට යන්න මාරු වෙවි. හරි. ඉතින් මේ විදිහට Canva එක දැන් ඔයාලට පේනවා සම්පූර්ණයෙන්ම ෆ්‍රී වෙනවා. ඉතින් මෙතනදි වෙන්නේ මේක බයි කරපු ටීම් එකකට අපි ජොයින් වෙන එක. දැන් ඔයාලට ඒක පේන්නේ නැති උඩින්ම. ඉතින් දැන් මම මෙතන පොඩි සර්ච් එකක් දාමු YouTube thumbnail කියලා. ඔයාලට දැන් පේනවා මෙතන ඔක්කොම ෆ්‍රී වෙලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි Canva Pro එක සම්පූර්ණයෙන්ම ෆ්‍රී පාවිච්චි කරන්නේ. ඉතින් අද වීඩියෝ එක ගලවන්න මොකද හිතන්නේ? අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔය ග්‍රැෆික් ඩිසයින් වලට ඉන්ට්‍රස්ට් යාළුවට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ආයෙත් මගේ ලස්සන වීඩියෝ එක හමු. ඔයාලට good bye.